හොඳයි සුබ දවසක් ඔයාලට. ඔන්න ගොඩාක් කාලෙකින් ආයි වීඩියෝ එකක් ගෙනාවා. මොකද හැමෝම දන්නවා මේ රටේ වෙච්ච ප්‍රශ්නේ මේ කුණාටු ආපු නිසා ඇත්තටම අපිට වීඩියෝ එකක් දාගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ තරම්ම අපේ පැල ටික සවුත් වුණා. හැබැයි දැන් ඔයාලට පේන්නේ මේක හොඳ තත්ත්වෙන් තියෙනවා. මොකද අපි කොහොම හරි අමාරුවෙන් මේ ටික කොහොම හරි ගොඩ ගත්තා. කියන්නේ හරියට දිලීරනාශක කෘමිනාශක ගොඩක් ගහන්න වුණා අපිට මේ විදිහට මේ පේන විදිහට පැල ටික ගන්න. අපි වීඩියෝ එකක්වත් දැම්මේ නැත්තේ ගොඩාක් සවුත් වෙලා තිබ්බේ. කොළ නිකන් කොරඩෑ වෙලා, සත්තු ඇවිල්ලා, අතු කැඩිලා, හුළඟට ගස් පෙරලිලා, ඒ වගේ දේවල් අපි හරිම අමාරුවෙන් ටිකෙන් ටික මේ සතියක් විතර වැස්ස අඩු වුණා. ඒ අඩු කාලය ඇතුළත අපි කොහොම හරි අපි දෙන්න හරිම අමාරුවෙන් මේක චුට්ට ගොඩ ගත්තා. ඉතින් අර හැදෙන ප්‍රමාණය අඩු වුණා. මොකද මල් සේරම වගේ හැලුණා. සාමාන්‍ය ප්‍රමාණයක් තමයි අපිට දැන් මේ විදිහට හැදිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. සාමාන්‍ය ප්‍රමාණයක් තියෙන්නේ. මොකද උදේ ගහන බෙහෙත් එක අල්ලන්න විදිහක් නෑ. හවස් වෙද්දි ආයෙත් වැස්ස එනවා. ඔන්න ඔය විදිහට හරිම අමාරුවෙන් මේ ටික ගොඩ ගත්තේ. හැබැයි ඉතින් අපේම ජනතාවට මේ වෙලා තියෙන දේවලුත් එක්ක බලනකොට මේක පුංචි දෙයක් විතරයි. මොකද අපිට වඩා ඉඩකඩම්, ගෙවල් දොරවල් හැම දෙයක්ම නැති වෙලා තියෙනවද වෙනකොට වගාවක් තියා පැලයක් තිබුණු තැනක්වත් හොයන්න බැරි තත්ත්වයක් තියෙන අපේ රටේ. එහෙම තියෙනකොට දෙයියන්ගේ පිහිටින් අපේ මේ පැල ටික දෙයියෝ කොහොම හරි රැකලා දීලා තියෙනවා. ඇත්තටම අර අපිට ඉතින් සාමාන්‍ය පාඩුවක් විතරයි උනේ. අර පුංචි පැල ටිකක් හදලා තියෙනවනේ. ඒ ටික නම් පැල 50ක් විතර මැරිලා තියෙනවා. පේනවද ඔයාලට? ඒ ටිකේ පැල 50ක් විතර මැරුණා. ඉතින් අපි ඒක වැඩි ගණන් ගන්නෑ. මේ වෙලා තියෙන මේ ව්‍යසන තත්ත්වයක් එක්ක මේක සාමාන්‍ය පුංචිම දෙයක්. මොකද අපේ අහිංසක අනිත් ජනතාවගේ මේ වෙලා තියෙන දේවල් දැක්කහම මේක පුංචි දෙයක්. ඒ හින්දා අපි මේක සතුටින් බාර ගන්නවා. අපිට මෙහෙම හරි ඉතුරු වුණ නිසා මේ පැල ටික සාමාන්‍ය ඉතින් කරල් ටික හැදිලා තියෙනවා. මං හිතනවා මේක අපි මේ ඇල්ල වගේ තියෙන මේ තැනක හදලා තියෙන නිසා තමයි මේ විදිහට හරි බේරුනේ. මොකද පැල ඇතුලේ වතුර රැඳුන්නේ නැහැ. මෙච්චර ලොකු වැස්සක් වැහැලත් පැලවල වතුර තියෙන්නේ නැතුව වතුර ගලාගෙන ගියපු නිසා තමයි මේ ටික මේ විදිහට හරි ඉතුරු වුනේ. මේ වීඩියෝ වල හරියට පේන්නේ නැහැ. තනින් තන පැල ඉතින් 20ක් 30ක් මේ වගේත් මැරුණා. මේ ඉතින් අපේ උත්සාහයෙන් ආපහු ගොඩ නගාගත්තේ දෙයක්. ගොඩාක් පොහොර කෘමිනාශක ඒ වගේ දේවල් නිතරම දැන් දාන්න ඕනේ අපි. අද වුණත් දානවා හැම දවසම අපිට තියෙනවා මේකට එකතු කරන්න දේවල්. නැත්තම් අපිට මේ වෙච්ච විනාශෙන් ගොඩ එන්න අමාරුයි. අපි ආයි වීඩියෝ එකක් අරන් එන්නම්. බලමු ඉතින් මේ වෙලා තියෙන දේවල් වලින් හැමෝටම ජය ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.